ආයුබෝවන් අද අපි බලමු 10 ශ්‍රේණියට අදාළ භාග පාඩම. හොඳයි බලමු මොනවාද මේ භාග සංඛ්‍යා කියන්නේ. අපි කලින් පන්තිවලදී ඉගෙන තියෙනවා ඔබට මතක ඇති භාග සංඛ්‍යාවක් කියන්නේ ඕනෑම පූර්ණ ඒකකයකින් ඒ කියන්නේ සම්පූර්ණ ඒකකයකින් කොටසක්. බලමු අපි මොනවාද මේ භාග සංඛ්‍යා. හොඳයි ඔබට පේනවා ඇති මම භාග සංඛ්‍යා කීපයක් ලියලා තියෙනවා. බලන්න මේ මුලින්ම ලියලා තියෙන භාග සංඛ්‍යා. මොනවාද මේ වගේ භාග සංඛ්‍යා වලට අපි නමක් ඉගෙනගෙන තියෙනවා. මේ 3න් 2යි 7න් 4යි 4න් 3යි. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවකින් කොටසයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවකින් කොටසක් තියෙනවා නම් මේවට අපි කියනවා නියම භාග එහෙම නැත්නම් තත්ත්‍ය භාග කියලා. නියම භාග එහෙම නැත්නම් තත්ත්‍ය භාග. හොඳයි ඊගාට බලන්න දෙවෙනි පේළියේ මම තවත් භාග සංඛ්‍යා ටිකක් ලියලා තියෙනවා. ඒ වගේ අපිට විශේෂත්වයක් පේනවා ඇති. මේ හරේ සංඛ්‍යා වෙනස් වුණාට ලවයේ සංඛ්‍යා වෙනස් වෙලා නැහැ. හැමතැනම තියෙන ලවයට 1. එහෙමනම් ඕනෑම ඒකකයකින් එක කොටසයි තියෙන්නේ. මෙතන 5කින් 1යි, 4කින් 1යි, 3කින් 1යි ඔය ආදී වශයෙන්. එහෙමනම් මේ වගේ භාගවලට අපි නමක් කියනවා. මේවට අපි කියනවා ඒකක භාග කියලා. එහෙනම් මේ ඔබට පේනවා ඊගාවට මම තවත් භාග සංඛ්‍යා කීපයක් ලියලා තියෙනවා. අපි මේ භාග පිළිබඳව කලින් ඉගෙනගෙන තියෙනවා. දැන් බලන්න මෙතන තියෙන භාගවල විශේෂත්වය මොකක්ද කියලා. 3න් 1 ඊගාට 6න් 2 ඊගාට 9න් 3 12න් 4. එහෙනම් මෙන්න මේ මුලින් භාගයට යම්කිසි ගණිත කර්මයකින් සම්බන්ධතාවයක් අරගෙන ඉතිරි භාග ගන්න පුළුවන්. මොකද මේ 3න් 1 වගේ මෙතන තියෙනවා දෙගුණයක්. 3න් 1 වගේ දෙගුණයක් කියන්නේ ලවයේ වගේ දෙගුණයයි හරේ වගේ දෙගුණයයි. ඒ කියන්නේ ලවයක් දෙකෙන් ගුණ කරලා හරයක් දෙකෙන් ගුණ කරලා. එහෙනම් මේ භාග දෙක සමානයි. ඊගාට බලන්නකො මේ 3වෙනි භාගය. මෙතනත් ඒ වගේමයි ලවය 3ෙන් ගුණ කරලා හරයක් 3ෙන් ගුණ කරලා. එහෙනම් මේ භාග දෙක සමානයි. එහෙමනම් මේ භාග 3 මේ කිනකට සමානයි. බලන්න මෙතන 3න් 1 හරයක් ලවයක් 4ෙන් ගුණ කරලා තියෙනවා. එහෙනම් ඒ භාග දෙක මේ භාගයක් ඉතිරි භාගවලට සමානයි. මේවට අපි කියන්නේ තුල්‍ය භාග. එහෙම නැත්නම් සමාන භාග කියලා. දැන් බලන්නකො මේ අන්තිම පේළිය. මේකෙත් යම් කිසි විශේෂත්වයක් තියෙනවා ඔබට පේනවා. මොකද්ද? මේ හරය 2යි ලවය 5යි. මෙතන හරය 3යි ලවය 4යි. ඒ කියන්නේ හරයට වඩා ලවය විශාලයි. දැන් මේ පළවෙනි එකේ ලවය කුඩායි හරයට වඩා. මෙතන හරයට වඩා ලවය කුඩායි. මෙතන ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ හරයට වඩා ලවය විශාලයි. ඒ කියන්නේ දෙකෙන් පංගු මෙතන දෙකෙන් පංගු දෙකකටත් වඩා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ ඒකකයකටත් වඩා මෙතන ඇතුළත් වෙලා තියෙනවා. එහෙමනම් මේ හරයට වඩා ලවය විශාලයි නම් මේ වගේ භාගවලට අපි කියනවා
විෂම භාග කියනවා. බලන්න දැන් අපි මේ වගේ භාග වර්ග කීපයක්ම ඉගෙන ගත්තා. අපි මේ වෙනකොට භාග සංඛ්‍යා සුළු කරන්න ඉගෙනගෙන තියෙනවා යම් තාක් දුරට. ඉතින් භාග එකතු කිරීම, භාග අඩු කිරීම, භාග ගුණ කිරීමත් දන්නවා, භාග බෙදීමත් දන්නවා. එහෙමනම් අපි සරල නිදසුනක් බලමු. තුනෙන් දෙක එකතු කිරීම හතරෙන් එක. මේ අපි ඉගෙන ගත්තේ. එහෙනම් මේ දෙකේ හරය සමාන නැති නිසා අපි හරය සමාන කරගන්න ඕන. මේ දෙකේ කුඩා පොදු ගුණාකාරය 12යි. එහෙනම් තුනෙන් දෙකට තුල්්‍ය භාගයක් වෙන විදිහට අපි 12න් කීය දෙන්නේ කියලා බලන්න ඕන. අපි ඉගෙනගෙන තියෙනවා 12ට 3 වරක් 4යි. ඒ කියන්නේ මෙතන 4න් ගුණ කරලා ඇවිල්ලා තියෙන්නේ 12. එහෙනම් මෙතනත් 4 වරක් 2 8යි. මෙතන 4න් 1 12න් නම් කීයද බලනවා. ඒ කියන්නේ 4 වරක් මෙතෙන්ට 3යි. එහෙනම් 3 වරක් 1 3යි. දැන් මෙතන ඉන්නේ 12න් 8යි 3යි 11. දැන් අපි තවත් නිදසුනක් බලමු. 2 5යි 4න් 3 අඩු කිරීම 3න් 2. මෙතන 5යි 4න් 3 තියෙද්දී අපිට පුළුවන් කැමතිනම් මේක විෂම භාග කරලා ගන්න. එහෙම නැත්නම් මේ පූර්ණ සංඛ්‍යාව මෙතන අඩු කරලා ගන්න. එහෙනම් මෙතන 5න් අඩු කරන්න පූර්ණ සංඛ්‍යාවක් නැහැ. ඒ නිසා 5යි. ඊට පස්සේ මේ දෙක සුළු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක විෂම භාග කරනවා. කොහොමද විෂම භාග කරන්නේ? 4 ගොඩවල් මෙතන 5ක් තියෙනවා. 4 වරක් 5 20යි. මෙතන 3යි 23යි. අඩු කිරීම 3න් 2යි. දැන් නැවත මේකේ පොදු හරය ගන්නවා. 4 වරක් 3යි. 3 වරක් 3 9යි. 3 වරක් 2 6යි. මෙතන 3න් බෙදෙනවා 4යි. 4 වරක් 2 8යි. 69න් 8ක් අඩු වුණාම 61යි. බෙදීම 12යි. නැවත අපි මෙහෙම තියන්නේ උත්තරේ. මේක විෂම භාගයක්. මේක අපි මිශ්‍ර සංඛ්‍යාවක් කරලා උත්තරේ දාන්න ඕනේ. එහෙනම් 12 වරක් 5 60යි. ඉතිරි එකක් 12න් 1යි. මේකම අපිට හදන්න තිබ්බා ඊට වඩා ලේසි. මං කිව්වා මෙතන පූර්ණ සංඛ්‍යාව මුලින් අඩු කරනවා. 5න් මෙතන අඩු කරන්න නෑ සංඛ්‍යාව 5යි. අපි දැන් මේ භාග සංඛ්‍යා දෙක සුළු කරගන්න. ඒ කියන්නේ 4න් 3න් 3න් 2ක් අඩු කරනවා. එහෙමනම් මේ දෙකේ පොදු හරය 4යි. මේ දෙකේ පොදු හරය 12යි. 12ට 4 ඒවා 3යි. 3 වරක් 3 9යි. මෙතන 12ට 3 ඒවා 4යි. 4 වරක් 2 8යි. එතකොට මෙතන සම්පූර්ණ 5යි. 12න් 9න් 8ක් අඩු වුණාම 1යි. දැන් උඩ පේනවා මේ සුළු කිරීම මොන ක්‍රමයකට කරත් උත්තර වෙනස් වෙන්න බෑ. හැබැයි අපි දැනගන්න ඕන සරලම ක්‍රමයෙන් සුළු කරන්න. දැන් බලමු 5න් 4න් 3න් 2 කොහොමද සුළු කරන්නේ කියලා. අපි ඉගෙනගෙන තියෙනවා මෙහාල් නායන්න තියෙනකොට එතෙන්ට එන්නේ ගුණ කිරීම. අපිට පුළුවන් 5න් 4යි ගුණ කිරීම 3න් 2යි කියලා ලියාගන්න. දැන් මෙතන හරියට ලවෙත් කැපින පද තියෙනවා නම් කපන්න ඕන. මේක නම් 4න් බෙදෙන 3න් බෙදෙන ඒ පද නැහැ. ඒ නිසා අපි හරේ වෙනමයි ලවේ වෙනමයි
ගුණ කරන්න ඕන. එහෙනම් 3 වරක් 15යි 4 වරක් 2 8. දැන් අපි තව නිදසුනක් බලමු. 5න් 3 බෙදීම 15න් 7 කොහොමද සුළු කරන්නේ කියලා. එහෙමනම් මෙතන 5න් 3යි බෙදීම තියෙනකොට අපිට මේක සුළු කරන්න අමාරුයි. ඒ නිසා අපි මේක ගුණ කිරීමක් විදිහට සකස් කරගන්න ඕන. එහෙමනම් මේ ගුණ කිරීම දානකොට අපි දන්නවා ඊට පස්සේ තියෙන භාග සංඛ්‍යාව පරස්පරේ ලියන්න ඕන. එහෙම නැත්නම් උඩයට මාරු වෙන්න ඕන. දැන් අපි හරේත් ලවේත් කැපෙන පත් තියෙනවා නම් කපන්න ඕන. 5 වරක් 1යි 5 වරක් 3යි. එහෙමනම් ඉරෙන් යට 7 වරක් 1 7යි 3 වරක් 3 9යි. දැන් මෙහෙම තියන්න බෑ උත්තරේ. එහෙමනම් මේකේ විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් කරලා උත්තරේ දාන්න ඕන. 9ට 7 1යි ඉතිරි 2යි 7න් 2යි. 1යි 7න් 2යි. අපි දැන් බලමු මේ නිදසුන කොහොමද සුළු කරන්නේ කියලා. දැන් මේකේ වරහන් බෙදීම් තියෙනවා. ඒ නිසා අපි විෂම භාග කරලා මේ මිශ්‍ර සංඛ්‍යා සුළු කිරීම පටන් ගන්නවා. මුලින් අපි දන්නවා වරහන් ඇතුළ සුළු කරන්න ඕන. එහෙනම් වරහන 3 වරක් 2 6යි 1යි 7යි 6න් 5යි. මෙතන බෙදීම දෙවරක් 2 1යි 3යි 2න් 3යි ගුණ කිරීම 12න් 5යි. ඉතින් මෙතන පොදු හරය 6යි 3න් 7යි කියන්නේ 6න් 14යි. ඒ කියන්නේ 3 වරක් 6ට 2යි දෙවරක් 14යි. මෙතන 6න් 5යි. බෙදීම මේ ටික සුළු කරගන්න ඕන අපි 3 වරක් 1යි 3 වරක් 4යි. 4 වරක් 2 8යි 5 වරක් 1 5යි. සමානයි. මෙතන සුළු කරාම ඉන්නේ 14න් 5ක් අඩු වුණාම 9යි 6න් 9යි. මෙතන බෙදීම 8න් 5 අපිට පුළුවන් ගුණ කිරීමක් විදිහට සකස් කරන්න 5න් 8යි. පරස්පරේ ගත්තා මේක. දැන් අපි මේක සුළු කරනවා. කැපෙන පත් තියනවාද බලන්න. හරියට ලාවේ දෙකෙන් බෙදෙනවා 3යි. මෙතන දෙකෙන් බෙදුනම 4යි. දැන් එහෙමනම් තවත් කැපෙන පද බලන්න. මෙතන 3 වරක් 1යි 3 වරක් 3යි. එහෙමනම් ලාවේ ගුණ කරනවා 3 වරක් 4 12යි 5 වරක් 1 5යි. දැන් මේ විදිහට තියන්න බෑ උත්තරේ. අපි තව සරල කරන්න ඕන. එහෙනම් මේක විෂම භාගයක්. මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරනවා අපි. 12ක් 5න් බෙදෙනවා 2යි 5න් ඉතුරු වෙනවා 2. අපිට මේ භාග පිළිබඳ දැනුම ජීවිතයට සම්බන්ධ වෙන අවස්ථා තියෙනවා. එහෙනම් අපි ඒ අවස්ථාවල ඒ ගැටලු විසඳගන්න අපේ දැනුම භාවිතා කරන්න ඕනේ. බලන්න මම මේ ලියලා තියෙන නිදසුන දිහා. සම්පූර්ණයෙන් ජලයෙන් පිරුණු ටැංකියකින් පළමු දින 3න් 1ක්ද දෙවන දින ඉතිරියෙන් 5න් 3ක්ද පාවිච්චි කළ පසු ටැංකියේ ලීටර් 1200ක් ඉතිරි වෙනවා. දැන් ටැංකියේ ධාරිතාව සොයන්න. ඒ කියන්නේ ටැංකියේ ධාරිතාව කියන්නේ ටැංකියේ තිබුණ මුළු ජල පරිමාව හොයන්න ඕන. එහෙනම් දැන් අපි බලමු මේක ලේසියෙන් හදන්නත් පුළුවන්. එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා. දැන් පළමු දින පාවිච්චි කරලා තියෙන්නේ 3න් 1යි. දැන් ඉතිරි වෙන්නේ කීයද? 3න් 1ක් පාවිච්චි කරාම 3න් 2ක් ඉතිරි වෙනවා. එහෙමනම්
පළමු දින ඉතිරි වෙන්නේ 3න් 2. 3න් 1ක් පාවිච්චි කරනවා 3න් 2ක් ඉතිරි වෙනවා. දැන් දෙවන දින මේ ඉතිරි කොටසින් තමයි 5න් 3ක් පාවිච්චි කරන්නේ. එහෙනම් දෙවෙනි දින මේ ඉතිරියෙන් 5න් 3ක් පාවිච්චි කරනවා. එහෙනම් අපිට පුළුවන් ඉතිරියෙන් කොච්චර පාවිච්චි කරාද කියලා හොයාගන්න. එහෙම හදනවට වඩා ලේසි හැබැයි දැන් මේ අපිට ඊගා පීලි බලන්නකෝ. මේ අන්තිමට පාවිච්චි කරාට පස්සේ ටැංකියේ ඉතිරි ටික මේ දීලා තියෙන්නේ. එහෙමනම් ඉතිරි ටික දීලා තියෙන්නේ ලීටර් වලින්. එහෙමනම් අපි සම්බන්ධ කරගන්න ඕන මේ ඉතිරි ප්‍රමාණය ලීටර් නම් මේ ඉතිරි වෙන භාගය හොයාගත්තොත් හරි. දැන් එහෙමනම් අපි මෙතනින් මේ දවස් දෙකේම පාවිච්චි කරාට පස්සේ ඉතිරි භාගය හොයාගන්න ලේසි ක්‍රමයක් බලමු. එහෙනම් පළවෙනි දින ඉතිරි උනේ 3න් 2යි. දෙවෙනි දින ඉතුරු වෙන්නේ කොච්චරද? දෙවෙනි දින ඉතුරු වෙන්නේ මේ කොටසින් 5න් 3ක් පාවිච්චි කරනවා. 5න් 2යි ඉතිරි වෙන්නේ. 5න් 3ක් පාවිච්චි කරාම 5න් 2යි ඉතිරි වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි දවසේ ඉතිරි වුණ ප්‍රමාණයෙන් 5න් 3ක් පාවිච්චි කරනවා. 5න් 2ක් ඉතිරි වෙනවා. එහෙනම් දෙවන දින ඉතිරිය මෙන්න මේ කොටසින් හල්ලා යන වෙනකොට ගුණ කිරීම 5න් 3ක් පාවිච්චි කරා 5න් 2ක් ඉතිරි වෙනවා. ඒ කියන්නේ 15න් 4යි. දැන් මේ දෙවනි දින පාවිච්චි කරාට පස්සේ ඉතිරි වෙන කොටස. එහෙමනම් මෙන්න මේ ඉතිරි වෙන කොටස තමයි ලීටර් 1200යි කියන්නේ. අපිට පුළුවන් 15න් 4ක් කියන්නේ ලීටර් 1200යි. එහෙනම් අපිට පුළුවන් 15න් 15ම අපිට ඕන. එහෙනම් 15න් 1ක් කියන්නේ මේකෙන් 4න් පංගුවක්. 15න් 1ක් කියන්නේ 1200න් 4න් පංගුවක්. ඒ කියන්නේ 4න් බෙදුනම ලීටර් 300. එහෙමනම් අපිට ඕන 15න් 15 මේ කියන්නේ මුළු ධාරිතාව. එහෙමනම් මෙතන 15න් එකක මෙච්චරයි 300යි. අපිට මේ වගේ 15ක් ඕන. 15න් 15ම. එහෙමනම් සම්පූර්ණ ධාරිතාව මේ වගේ 15ක්. අගට බිංදු 2යි 15 ඒවා 3 45යි. ලීටර් 4500. හොඳයි. එහෙනම් භාග පිළිබඳ දැනුම සාමාන්‍ය දුරට ඔබට ලැබිලා තියෙනවා දැන්. 10 ශ්‍රේණියට අදාළ භාග පිළිබඳ දැනුම භාවිතා කරලා අපිට පුළුවන් මේ වගේ ගැටලුවක් විසඳන්න. හොඳයි. අදට අපි නවතිමු. සුබ දවසක්.